ප්‍රශ්න අහන්නට පෙර මම ස්තුතිවන්ත වෙනවා. ඊයේ දිනේ මම ප්‍රශ්නයක් නැගුවා විශේෂයෙන් අපේ රටේ ශුද්‍ර කුඩා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් වෙනුවෙන් විශේෂයෙන්ම මේ පරාටේ නීතිය නැවතත් වරක් ක්‍රියාත්මක කරන්නට කටයුතු කිරීම පිළිබඳව ඒකට ප්‍රතිචාරයක් හැටියට අද දින රජය ප්‍රකාශයට පත් කරලා තිබෙනවා මේ පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම සීමා සහිතව අවලංගු කරලා තිබෙනවා කියලා ඔය විවිධ මූල්‍ය කණ්ඩායම් වලට. ඉතින් මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා රජයට ඒ පියවර ගැනීම පිළිබඳව. හැබැයි මම ඉල්ලීමක් කරනවා මේ පරාටේ නීතිය අත්හිටුව පමණක් නෙවෙයි විශේෂයෙන්ම ඒ හිඟනය ඒ වගේම non performing loans ක්‍රිබ් එකේ ඉන්න අයට ඒ අයගේ ණය ප්‍රතිව්‍යුහගත කරගෙන යන්නට ඉදිරියට අවස්ථාවකුත් ඒ වගේම කාරක ප්‍රාග්ධනය working capital අනිවාර්යයෙන්ම ලබා දීලා මේ කඩා වැටුණු කර්මාන්ත තියෙනවා 2,60,000කට වැඩිය ඒවා නගා සිටවන්නටත් මේ පරාටේ නීති අත්හිටවන කාලය තුල වැඩපිළිවෙලක් වහාම ක්‍රියාත්මක කරන්නයි කියලා ඉල්ලීමක් කරනවා.